තාත්තා නැති වුණාට පස්සේ අයියා තමයි අපිව බලාගත්තේ. මට ඉගෙන ගන්න උදව් කළෙත්. ගෙදර කටයුතු සොයලා බැලුවෙත් ලොකු අයියා තමයි. ඊයේ උදේ අම්මයි පා කියද්දි තමයි අයියා ඇවිත් තියෙන්නේ. මට අයියා නැති වුණා කියලා ආරංචි වෙනකොට මම හිටියේ වවුනියාව විශ්වවිද්‍යාලයේ. මගේ අම්මා හෘද රෝගියෙක්. අයියා නැති වුණා කියලා ආරංචි වුණු ගමන් අම්මා කලන්තේ දාලා ඇදගෙන වැටිලා. දැන් අම්මා ඉන්නෙත් මාතර මහරෝහලේ. පවුල බලාගත්ත අයියා තමයි අපට මේ නැති වුණේ. මාතර එලිකන්ද රියානතුරින් ජීවිතක්ෂයටපත් වුණු මිලාන් සමීරගේ බාල සහෝදරයා වන වවුනියා විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පාඨමාලාවේ අවසන් වසරේ සිසුවෙක් වුණු මිලාන්ගේ බාල සොහොයුරා සුසුම් හෙළමින් පැවසීය. ඉකුත් 13 වෙනිදා පස්වරු 6:55ට සිදුව ඇති රියානතුරින් මිලාන්ගේ ප්‍රේමවන්තිය වුණු එමල්සි හවිස්කා ඩයස්ද මිලාන් සමගම මියගොස් සිටියාය. මිලාන් සහ එමල්සි පෙරේදා පෙරබරුවේ යතුරු පැදියෙන් නැග ගමන් නැරඹුවේ වෙසක් සිරි නරඹමින් දන්සල් වලට යමින් විනෝදයෙන් ගත කිරීමේ අරමුණෙනි. ඔවුන් ඇවිද යන්න සූදානම් වන්නේ මේ තම ජීවිතයේ අවසන් ගමන බව ඔවුන් දෙදෙනා නොසිතන්නේ ඇති. තම දරුවන්ට කරදරයක් වන විට ඉවෙන්මෙන් ඒ ගැන අම්මලාට දැන්න නිසාදෝ මිලාන් කිරිමැටි මුල්ල අලස්වත්තේ නිවසින් යතුරු පැදියට නැග එමල්සි හමුවීමට නිවසින් පිටව යද්දී සියමවීට විරුද්ධ වෙමින් අනේ පුතේ අද නම් ඇවිදින්න යන්න එපා. අද සෙනගත් වැඩි, වාහනත් වැඩි, ගෙදරට වෙලා ඉන්න යනුවෙන් පවසා ඇත්තේ සිය සැමියාගේ වෙන්ව යාමෙන් පසු පවුලේ බරදරන තම වැඩිමහල් පුතු ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වන්නට ඇත. එහෙත් පෙර දින සැලසුම් කළ ගමන යන්න මිලාන්ගේ සිත බල කළ නිසාදෝ අම්මාගේ වදන් පිළිනොගත් මිලාන් යතුරු පැදියේ නැගී වේගයෙන් මාතර දෙසට ගමන් කළේ පොල්හේනේ සිටින තම පෙම්වතිය හමු වී ඇය සමග වෙසක් සිරි නැරඹීමට යෑමටයි. එමල්සි හමු වුණු මිලාන් ඇය යතුරු පැදියේ නංවාගෙන වෙසක් සිරි නරඹමින් එක් එක් ගමනාන්තවලට ගමන් කරමින් දන්සල් වලින් ආහාර ගනිමින් යන්නේන අතර දවස ගෙවී ගොස් අඩාඳුර ගලා එමින් තිබුණේ වැසි පොද ඇදහැලමින් තිබියදීය. මාතර නගරයේ සිට වෙරළපාර ඔස්සේ එලිකන්ද මාර්ගයෙන් දෙවිනුවර දෙසට ගමන් කරමින් සිටි මිලාන් සහ එමල්සි කන්ද නැග මාතර දිසාපති මැදුරට ගමන් කරන ගේට්ටුව පසු කර බෑවුම් සහිත පෙදෙස දෙසට ගමන් කරමින් සිටියදී මාතර සිට තිස්ස මහාරාමේ දක්වා ගමන් කරමින් තිබුණු පෞද්ගලික මගී පෙවහන බස් රථයේ පසු කර යාමට උත්සාහ ගත්තේ වැසිපොද වැටි පොළව තෙමී තිබියදීය. මිලාන් සහ එමල්සි ගමන් කරමින් සිටි යතුරු පැදිය බස් රථයේ පසු කරන්න ඉදිරියට ඇදමින් මාර්ගයේ ඇති සුදු කඩඉරි මතින් යතුරු පැදියේ රෝද ධාවනයේ වද්දී වැසිපොදට තෙමී තිබූ එම සුදු කඩඉරි ලිස්සා ගොස් යතුරු පැදිය එක් පසකට ඇද වැටෙද්දී අවාසනාවකට දෝ මිලාන් සහ එමල්සි බස් රථයේ දෙසට ඇද වැටුණේය. මිලාන්ගේ හිස පැලඳ සිටි ආරක්ෂිත හිස්වැසුම ගැලවී විසිවුණු අතර එමල්සි හිස්වැසුමද සහිතව ඇද වැටුණේය. ඒ සමග වේගයෙන් ධාවනය වෙමින් තිබුණු බස් රථයේ පිටුපස රෝදයේ මිලාන්ගේ හා එමල්සිගේ හිස්සරහා ගමන් කිරීමත් සමග බියටපත් බස් රථයේ රියදුරු ඒ නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර බස් රථය අවසානයේ නතර කර ඇත්තේ ගන්දර පොලිසිය ඉදිරිපිටදීය. අනතුරින් පසු ලේදාරා මැද මිලාන් සහ එමල්සි සිහිසුන්ව සිටියදී අපට වැසියන්නා මාර්ගයේ ගමන් කරමින් තිබූ රථ වාහනවල පිරිස් ඔවුන්ට උදව් කිරීමට උත්සාහ ගත්තද ඒ වන විටත් ඇතිව තිබූ තත්ත්වය මත සියලු දෙනා බියටපත්ව සිටියාය. ඒ අතර 119 හදිසි දුරකථන අංකයට මාතර මූලස්ථාන පොලිසියටලත් තොරතුරක් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් සුදුසිංහ රථ වාහනාංශයේ ස්ථානාධිපති සනත් රෝහිතයන් නිලධාරීන් ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් දෙකක් අනුතර සිදුණු ස්ථානයට වහා ළඟා වුණු අතර පොලිසිය විසින් තුවාල ලබා සිටි මිලාන් සහ එමල්සි වහාම මාතර මහරෝහලට රැගෙන ගියද රෝහල වෙත ඇතුළත් කරන විටත් මිලාන් සහ එමල්සි අවසන් ගමන් ගොස් සිටියේ පෙර භවයේ පතා පරිදි වන්නට ඇත. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කරද්දී හදිසි අනතුරින් මියගොස් ඇත්තේ කිරිමැටි මුල්ල අලස්වත්ත පදිංචිව සිටි වික්‍රමසිංහ ගමාච්චිගේ මිලාන් සමීර නැමැති තෙලිජ්ජවිල සතොස් ආයතනයේ මුදල් අයකැමි ලෙස සේවය කළ තරුණයෙකි. ඔහු සමග එකට මියගොස් සිටියේ පොල්හේන කාසිවත්තපුර පදිංචි එදිරිසිංහ එමල්සි හවිස්කා ඩයස් නැමැති තරුණියකි. මිලාන් සමීර සහෝදරයන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වුණු අතර පියා මියගොස් අම්මා සමග ඔවුන් දිවගෙවමින් සිට ඇත. පෞද්ගලික ආයතනයක පරිගණක ශිල්පිනියක් ලෙස සේවය කර ඇති එමල්සි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වුණු අතර ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. මව්පිය සෙවණේ හැදී වැඩුණු එමල්සිගේ හා මිලාන්ගේ ආදර කතාව මීට වසරක හමාරකට පෙර එමල්සිගේ මව්පියන් දැනගෙන සිට ඇති බව පොලිස් විමර්ශන අනුව අනාවරණය වී තිබුණේය. එමල්සි විසින් මිලාන්ට අවසන් වට යවන ලද පෙම්හසුනක මෙසේ සටහන්ව තිබුණේය. ඕනෑම දෙයකට ඔයා මගේ ළඟ සිටින බව මට විශ්වාසයි. මමත් හැමදාම ඔයාගේ සෙවණැල්ල වගේ ඉන්නවා. ඒ අනුව එකටම අවසන් ගමන් ගොස් ඇත. ඊයේ පෙරවරුවේ මාතර මහරෝහලේදී පැවති පශ්චාත්තාප හදිසි මරණ පරීක්ෂණයෙන් පසු දෙදෙනාගේ දේහය බාරකරුවන්ට ලබා දීමට
පියවරගෙන තිබුණි. සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වුණු වීරවිල පදිංචි 47 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර මූලස්ථාන පොලිසියේ රථ වාහනාංශයේ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ පිළිබඳව ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.